එක මාත්‍රයක් හිතලා බලන්න පින්විතනේ එක මොහොතක් ඔබ මට කීයක් දෙනවද මම ඔබට සතුට දුන්නොත්? මම කියන්නේ මිනිස්සු අරක්කු බොන්නේ ඇයි? පාටි දාන්නේ ඇයි? ගෑනු පස්සේ යන්නේ ඇයි? මිනිස්සු පස්සේ යන්නේ ඇයි? ඔය ඔබ ඉන්ටර්නෙට් එකට ගියොත් එහෙම ඕකේ තියෙන හැම කාරණාවම තියෙන්නේ පින්විතනේ මම මොකක් උදෙසාද? සතුට උදෙසානේ. මම ඔබට කිව්වොත් එහෙම මම ඔබට නියම සතුට දෙනවා කියලා කීයක් දෙන්න ලෑස්තිද ඔබ? ඉතින් ඔබ මුළු ජීවිතේම හම්බ කරලා තියෙන්නේ පින්විතනේ සතුට හොයන්නනේ. ඔබටත් විශ්වාස නැහැ ඔබට සතුටක් හම්බ වෙයි කියලා එකකින්වත් වෙන්නේ. නැත්තම් මොකටද ඔච්චර හම්බ කරන්නේ? අපි හිතමු ඔබ දන්නවා සතුටු වෙන්න පුළුවන් කියලා පාටියක් දැම්මා. හරිනේ? එහෙනම් එක පාටියක් දාන ලක්ෂ 2යි යන්නේ. ඔන්න ගත්තා. එහෙනම් ලක්ෂ 2ක් හම්බ කළාම ඇතිනේ. ඒ තව හම්බ කරන්නේ. ඒ තව පාටි 3කට හම්බ කරලා දෙන්නේ. ඔබත් හොඳටම දන්නවා පින්වද. මොකද ඔබට අත්දැකීමෙන් හම්බෙලා තියෙනවා. ඒ අනිත් අය පාටි දානවා, ආයි තව එකක් දානවා, තවත් එකක් දානවා, තවත් එකක් දානවා. කවදාකවත් පින්වතුනි මේ මිනිස්සුන්ට සනසුමක් උදා වෙලා නැති බව ඔබ හොඳට දන්නවා. හොඳට දැනගෙන පින්වතුනි ඔබත් කරන්නේ මොකද්ද? ඒ මිනිස්සුන්ගෙන් අහනවා මොකද්ද කරන්න ඕනේ සතුටු වෙන්න කියලා. ජීවිතේ එක වතාවක් සතුටු වෙන්න මැරෙන්න කලින් පින්වතුනි. ඔන්න ඔබට දෙන අභියෝගය. එක වතාවක්. අදිස්ථානයක් ගන්න පින්වතුනි මැරෙන්න කලින් එක තප්පරයක් හරි සතුට කියන්නේ මොකද්ද කියලා දැනගෙන මැරෙනවා කියලා. අන්න ඒක අත්දැකලා සතුට කියන එක අත්දැකලා මැරෙනවා කියලා අදිස්ථානයක් ගන්න පින්වතුනි. ඔය කරන වැඩේ කිසි තේරුමක් නැහැ.